ඔයා දන්නවද ලෝකයේ මෙතෙක් බිහිවෙච්ච දරුණුතම පාලකයා තමයි හිට්ලර් කියලා කියන්නේ. 1939 1945 කාලේ ඇතිවෙච්ච දෙවන ලෝක යුද්ධය සඳහා මූලික වෙච්ච පාලකයා තමයි හිට්ලර්. එතකොට මේ හිට්ලර් ගැන දන්න කතන්දර වලට අමතරව නොදන්න කතන්දර බොහොමයක් තියෙනවා. ඇත්තටම හිට්ලර් උපත ලබන්නේ ජර්මනිය තුල නෙවෙයි. හිට්ලර් උපත ලබන්නේ ඕස්ට්‍රියාව කියන රටේ. එතකොට ඕස්ට්‍රියාව සහ ජර්මනිය අතර දේශපාලන බෙදීමක් තිබ්බා. හැබැයි ඕස්ට්‍රියාවේ ජීවත් වුණේ ජර්මන් භාෂාව කතා කරන අයමයි. කොහොම හරි මේ හිට්ලර් කුඩා කාලේ ඉඳන්ම දෙමාපිය රැකවරණයවත් හරියට හිමි වෙච්ච චරිතයක් නෙවෙයි. ඒ නිසාම එයා කුඩා කාලේ ඉඳන්ම අඳුරු ජීවිතයක් ගත කරපු චරිතයක් විදිහට තමයි ඉතිහාසගත වෙලා තියෙන්නේ. කොහොම හරි හිට්ලර් ප්‍රගුණ කරපු කලාවක් තිබ්බා. ඒ තමයි චිත්‍ර කලාව. ලෝකයේ ගොඩක් ඉතිහාස පොත්වල ලියවෙන විදිහට හිට්ලර්ගේ චිත්‍ර ආකර්ෂණීය දිනාගත චිත්‍ර බවට පත් වෙලා තියෙනවා. එයා වියනාවේ තිබිච්ච සෞන්දර්ය විශ්වවිද්‍යාලයට දෙපාරක්ම අයදුම්පත් කැදෙව්වත් එයාගේ චිත්‍ර ෆේල් වෙනවා. එතකොට මේ ෆේල් කරපු මහාචාර්යවරු ප්‍රකාශ කරන්නේ හිට්ලර් ගොඩනැගිලි ගැන ගොඩාක් ආකර්ෂණීයව චිත්‍ර නිර්මාණය කළත් එයා මනුස්ස රූප ගැන තරම් ලස්සන නිර්මාණයන් ගෙනාවේ නැහැ කියලා. ඒ නිසා තමයිලු එයාගේ චිත්‍ර ප්‍රතික්ෂේප වෙන්න හේතුව. ඉතින් මෙන්න මේ චිත්‍ර කලාව වැඩි දුරටත් ඕස්ට්‍රියාව තුල හදාරන්න බැරි වීමේ කනස්සල්ල මත හිට්ලර් එනවා ජර්මනියට. හැබැයි හිට්ලර් ජර්මනියට යන කාලේ ජර්මනිය අන්ත අසරණ වෙලා හිටියේ. ඒකට හේතුව තමයි පළවන ලෝක යුද්ධයෙන් ලද පරාජය මත. එතකොට මෙන්න මෙහෙම වෙච්ච ජර්මනිය ගොඩ ගන්න නත්සිවාදී පාලකයෙක් විදියට දරුණුම පාලකයෙක් විදියට යුදෙව් ජාතිකයන් විනාශ කරන්න මූලික වෙච්ච පාලකයා තමයි හිට්ලර් කියලා කියන්නේ. මේ හිට්ලර්ගේ හොඳ ගතිගුණ ටික උත් තිබිලා තියෙනවා. විශේෂයෙන්ම එයා කලාකාමීව ගත්තොත් චිත්‍ර ශිල්පියෙක් විදිහට අපිට ගන්නත් පුළුවන්. අනික් කතාව තමයි ජර්මනියේ හිටපු හිට්ලර් සත්තුන්ට ගොඩාක් ආදරය කරපු චරිතයක්. ඒ කියන්නේ යුරෝපය තුල සත්ව ඝාතනයට එරෙහිව නීති ගොඩක් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ඒ නීතිවල මූලිකයා වෙලා තියෙනවා කියලා කියන්නේ හිට්ලර්. ඒ කියන්නේ හිට්ලර් මස් මාංශවත් කවදාවත් අනුභව කරලා නැහැ. හැබැයි එයාගේ සංග්‍රහශීලීත්වය තිබ්බා. ඒ කියන්නේ එයාගේ හිතමිතුරන්ට තාමත් හොඳින් මේ දේවල් සංග්‍රහශීලීව ලබා දීලා තියෙනවා. ඉතින් ඒ වගේ හොඳ ගතිගුණ තිබිච්ච චරිතයක් තමයි හිට්ලර් කියලා කියන්නේ. ඒතකොට හිට්ලර් කිසිම අවස්ථාවක සත්ව හිංසනයකට ලක් කරපු පාලකයෙක් නෙවෙයි. ඉතින් මෙහෙම වෙච්ච පාලකයා තමයි යුදෙව් ජාතිකයන්ට එරෙහිව අවියාවුද සන්නද්ධව ලෝකයේ මිනිමරු පාලකයෙක් බවට පත් වෙලා තියෙන්නේ. මොනවද අපිට හිට්ලර්ගෙන් ගන්න තියෙන දේවල්? එකක් තමයි අපේ දෙමාපියන්ට ගන්න ආදර්ශයක් තියෙනවා. තමන්ගේ දරුවන්ට නිසි රැකවරණය, නිසි ආදරය, නිසි දේ ලැබුණ නැත්නම් ඒ දරුවා යන මාවත වෙනස් වෙන්න පුළුවන්. ඒ රැකවරණය හිට්ලර්ට තිබ්බේ නැහැ. ඒ නිසා හිට්ලර් දරුණු පාලකයෙක් වෙන්න එකාතකින් බලපෑවා. අනිත් කතාව තමයි හිට්ලර් කියලා කියන්නේ මනුෂ්‍යත්වයේ තියෙන හොඳ මිනිසෙක්. හැබැයි එයාව නරක මිනිසෙක් වෙන්නේ එයා සමාජයේ වැටිත තන අනුව. මොකද මස් මාංශවත් අනුභව කරන්නේ නැති සත්තුන්ට ආදරය කරපු මිනිසෙක් කවදාවත් ලෝකේ දරුණු මිනිමරුවෙක් බවට පත් වෙන්නේ නැහැ. අනිත් එක තමයි හිට්ලර් කියන පාලකයා හරියට කතා කරේ ගොඩාක් දෙනෙක් ආකර්ෂණය කරගන්න පුළුවන් පාලකයෙක් විදියට. හැබැයි එයාගේ කතිකත්වයේ ඉහළින් තිබුණා කියලා කොතනකවත් සඳහන් වෙලා නැහැ. හිට්ලර් ලැජ්ජාශීලී පුද්ගලෙක්. හැබැයි එයා තමන්ගේ කතිකත්වයේ වර්ධනය කරන්න කතිකත්වයේ පුහුණු වුණාලු. නිතර එයා කතිකත්වයේ පුහුණු කරලා තමයිලු එයාගේ කතිකත්වය හදාගත්තා කියලා කියන්නේ. සමහර අවස්ථාවල කැමරා ශිල්පීන් ගෙන්නලා එයා ඒ සඳහා පුහුණු ලබා ගත්තා කියලා තවත් තැන්වල ලියවිලා තියෙනවා. ඉතින් බලන්න එහෙනම් අපිට ගන්න තියෙන දෙයක් නිතර අභ්‍යාස කිරීම තුළින් අපිට ජීවිතයේ ජයග්‍රහණ අපි අරමුණු අතරට යන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි මතක තියාගන්න හිට්ලර් දරුණු මිනිමරුවෙක් උනේ එයා වැටිච්ච තැන අනුව. එහෙනම් අපි ඉන්න තැන, අපි ඉන්න සමාජය, අපි ආශ්‍රය කරන මිනිස්සු අපේ ජීවිතේ එරණම තීරණය කරනවා කියන එක හොඳ ආදර්ශයක් සපයනවා.